Hello, welcome to SL Tech Game Nexus YouTube channel. ඉතින් අදත් අරගෙන ආව අලුත් වීඩියෝ එකක්. ඒ තමයි ලැප්ටොප් එකක්. අද අරන් ආවිලා තින්නේ ලැප්ටොප් එකක් අලුතින්ම ඉතින් channel එකේ රිලීස් වෙන දෙවෙනි ලැප්ටොප් එක තමයි මේක. රිවිව් කරන දෙවෙනි ලැප්ටොප් එක. Asus කිව්වහම Asus කියන්නේ ලෝකේ මේ වෙනකොට ලැප්ටොප්ස් නිර්මාණය කරන ලෝකේ ලොකුම ආයතනයක් වෙනවා. ඉතින් ඒ Asus සමාගමේ අලුතින්ම රිලීස් කරපු ලැප්ටොප් එකක් තමයි අද අපි බලන්න යන්නේ. ලැප්ටොප් එකේ නම තමයි Asus TUF Gaming A14 කියන සුපිරි ලැප්ටොප් එක. ඉතින් මේ ලැප්ටොප් එක ගැන ලොකු විස්තරයක් අපි කැටියෙන් අපි කතා කරමු මේ වීඩියෝ එකෙන්. ඉතින් ගන්න කෙනෙක්ට ගන්න පුළුවන්. මිල ස්ටෝරේජ් එක හැමදේම වීඩියෝ එකේ අන්තිමේදී තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා අන්තිම වෙනකන් වැඩගෙන ඉන්න. එහෙම නැත්නම් ඔයා මේ ලැප්ටොප් එක අරගෙන උනොත් වැඩක් නැහැ. හරි, එහෙනම් අපි කතා කරමු මේ අලුත්ම ගේමින් TUF ලැප්ටොප් එක මොන වගේද කියලා. එහෙනම් වැඩ කරන්න ඕනේ. යන් අද අපේ වීඩියෝ එකට. හරි, එහෙනම් Asus TUF Gaming A14 මුලින්ම බොඩි ඇන් ඩිසයින් එක. ඉතින් සාමාන්‍ය නෝමල් ලැප්ටොප් එකක් වගේම තමයි. ගොඩක් සිම්පල් ඩිසයින් එකක් අපිට බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ උඩ කෙළවරේ අපිට TUF ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ලැප්ටොප් එක යටින් ලැප්ටොප් එක ඇතුළට හොඳට වාතය, ඒ කියන්නේ වාතාශ්‍රය සිසිල් වාතයක් ගමන් කරන්න පුළුවන්කම ලැබෙන විදිහට එයා වින්ඩෝස් ගොඩක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේකේ පෝටබිලිටි එක ගැන කතා කරොත් එහෙම මේ ලැප්ටොප් එක ගොඩක් සිහින් නිසා, එහෙම නැත්නම් ඝනකමින් ගොඩක් අඩු නිසා ඔයාට ඔයාගේ ටෙක් බෑග් එකේ ගොඩක් ලේසියෙන් මේක දාගෙන යන්න පුළුවන්. මේකේ ඝනකම වෙන්නේ 0.67ක් වගේ තමයි මේකේ ඝනකම අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම බර්නුත් ගොඩක් අඩු නිසා ඔයාට අතේ වුණත් ඕන තැනක මේ ලැප්ටොප් එක අරගෙන යන්න පුළුවන්. කිලෝග්‍රෑම් 1.46ක් වගේ තමයි මේකේ බර අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි කතා කරමු මේකේ ඩිස්ප්ලේ එක මොන වගේද කියලා. ඉතින් ඩිස්ප්ලේ එක 14 inch 2.5K, ඒ කියන්නේ 2560 1600 resolution එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක refresh rate එක 165 Hz විදිහට බලා ගන්න පුළුවන්. තව මේකේ screen to body ratio එක 188ක්, aspect ratio එක 10:10 විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ Nvidia G-Sync technology එක මේ ඩිස්ප්ලේ එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි කතා කරමු මේක cooling මොනවා කියලා. cooling ගැන කිව්වොත් එහෙම එක විශේෂ දෙයක් තියෙනවා මේ ලැප්ටොප් එකේ අනිත් ලැප්ටොප් වල නැති. ඒ තමයි අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට. හරි, cooling ගැන කතා කරමු. powerful cooling system එකක් බලා ගන්න පුළුවන්. powerful cooling. ඉතින් මේක turbo mode එකේදී අපිට watt 110ක capability එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ ultra thin heat sink සහ 89 blade double fans බලා ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි, inward air flow එකක්, ඒ වගේම විශේෂ ක්‍රමයකට හදපු කීබෝඩ් එකක් බලා ගන්න පුළුවන්. විශේෂ ක්‍රමයකට හදපු කියලා මම මේ කියන්නේ මේකේ කීබෝඩ් එකේ ලැප්ටොප් එක ඇතුළට සිසිල් වාතයක් ගමන් කරනවා. ඒක නිසා ඔයාට පුළුවන් මේක දවසම උනත් ගේම් ගන්න පුළුවන්. ගේමින් ලැප්ටොප් එකක් කියලා කියන්නේ නිකන් නෙවෙයි, කූලින් පැත්ත 100%ක්ම හොඳට බලලා තියෙනවා. ඉතින් ඔයා මේක දවසම ගේම් ගැහුවත් කියන්න පුළුවන් මේ ලැප්ටොප් එක නම් රත් වෙන්නේ නැහැ. හරිද? කවුද දන්නේ මොලකාරයා මේ වගේ අමුතු විදිහේ කූලින් සිස්ටම් එකක් මේ විදිහට හදන්න. මම හිතන්නේ පළවෙනි වතාව මේක කීබෝඩ් එකක් ඇතුලෙන් වාතයක් ගමන් කරන්න පුළුවන් විදිහට හදපු පළවෙනි ලැප්ටොප් එක වෙන්න ඇති මේක. තව මේක ඩස්ට් විටර් එහෙමත් තියෙනවා. ඉතින් යටින් සිසිල් වාතයක් යනකොට හුලම් පාරක් යනකොට ඩස්ට් එකත් එක්කම ගියොත් එහෙම ලැප්ටොප් එකේ ඇතුළේ තියෙන දේවල් වලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා ඩස්ට් විටර් එකක් යොදලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ බෙනිෆිට් එකක්. දැන් කතා කරමු මේකේ කීබෝඩ් එක මොන වගේද කියලා. ඉතින් මේකේ කීබෝඩ් එක අපිට ෆුල් කීබෝඩ් එකක් නෙවෙයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඕනෝක තමයි ප්‍රශ්නේ. මේකේ කීස් අතර පරතරය මිලිමීටර් 1.7ක් විතර බලා ගන්න පුළුවන්. ටයිපින් වගේ දේවල් කරනවා, ටයිපින් ජොබ් එකක් කරන කෙනෙක් නම් හොඳ කීබෝඩ් එකක්. ඒ වගේම මේක ටච් පෑඩ් එක ගැන කතා කරොත් ගොඩක් ලොකු ටච් පෑඩ් එකක් බලා ගන්න පුළුවන්. ලොකු ඒරියා එකක් කවර් කරගැනීමේ හැකියාව තියෙනවා මේ ටච් පෑඩ් එකෙන්. දැන් කතා කරමු performance මොන වගේද කියලා. ඉතින් මේක performance ගැන කතා කරොත් එහෙම මේකේ operating system එක එහෙම නැත්නම් OS එක Windows 11 විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක processor එක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ AMD Ryzen වලින්. AMD Ryzen AI 9HX370 කියන processor එක බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් අරගෙන ආපු ROG Zephyrus laptop එකත් අපිට මෙන්න මේ processor එකම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ graphic card එක Nvidia GeForce RTX 4060 කියන graphic card එක බලා ගන්න පුළුවන්. ඔයා මේ ලැප්ටොප් එකෙන් ගේම් වගේ දේවල් ප්ලේ කරනවා, වීඩියෝ එඩිට් කරනවා, ග්‍රැෆික් ඩිසයින් කරනවා, ෆොටෝ එඩිට් වගේ දේවල් කරනවා. ගොඩක් හොඳ ප්‍රොසෙසර් එකක් වගේම ගොඩක් හොඳ VGA කාඩ් එකක්, එහෙම නැත්නම් ග්‍රැෆික් කාඩ් එකක් මේ ලැප්ටොප් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ දේවල් වලට ගොඩක් බාර කෙනෙක් නම් ඔයා ලයිව් ස්ට්‍රීම් වගේ ගේම් එකක් ලයිව් ස්ට්‍රීම් දෙනවා නම්
මේ ලැප්ටොප් එක බය නැතුව ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ලයිව් එකක් වුණත් හොඳට දෙන්න පුළුවන් මේ පර්ෆෝමන්ස් එක. සොෆ්ට්වෙයාර් ගැන කතා කරොත් එහෙම මේක සොෆ්ට්වෙයාර්ස් බලලුවන්කම ලැබෙනවා. ඔයාගේ මෙන්න මේ ලැප්ටොප් එක කොයිතරම් දුරට හීට් වෙනවද? කොච්චර මේ වෙනකොට හීට් වෙලා තියෙනවද? ෆෑන්ස් කොයිතරම් වේගෙන් අරගෙනවද? ඒ වගේම තව RAM එක කොයිතරම් යූස් වෙනවද? VGA එක මොන තරම් යූස් වෙනවද? ඔයාට මේ දේවල් මැනේජ් කරගන්න පුළුවන්. ෆෑන්ස් කොයිතරම් වේගෙන් අරගෙනවද බලලා ඒක ඔයාට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ සොෆ්ට්වෙයාර් එකක්. සොෆ්ට්වෙයාර්ස් අතින් ගොඩක් ලොකු තැනක මේ ලැප්ටොප් එක තියෙනවා. ඉතින් ගොඩක් හොඳ ලැප්ටොප් එකක්. ඉතින් පෝට්ස් ගැන කතා කරොත් එහෙම මේකේ වම් අත පැත්තේ ASUS power jack එක බලා ගන්න පුළුවන්. ඒ වගේම HDMI port එකක්, Type C port එකක්, ඒ වගේම USB port එකක්, ඒ වගේම තව audio jack එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක දකුණු අත පැත්තේ අපිට USB port එකක්, Type C port එකක්, ඒ වගේම තව micro SD card එක ගහන්න පුළුවන් විදිය SD card slot එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් දැන් අපි කතා කරමු මේකේ RAM සහ storage මොන වගේද කියලා. කතා කරන්න කලින් කියන්න ඕනේ මේ ලැප්ටොප් එකේ අපිට models 3ක් බලා ගන්න පුළුවන්. models 3ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක පොඩිම model එකේ RAM එක සහ storage එක ගැන කතා කරොත් ඔයාලට මේක ගන්නකොටම 8GB RAM එකක් හම්බ වෙනවා. හැබැයි ඔයාලට තව 8GB එකක් ගහලා මේකට 16GB RAM එකක් තව දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ max RAM capacity එක GB 16ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක storage එක 512GB NVMe එකක් බලා ගන්න පුළුවන්. SSD එකකට වඩා NVMe එකක් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඔයාලට ස්පීඩ් එකේ වගේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් තව මේක තව models දෙකක් තියෙනවා. හරිද? පොඩි model එකේ RAM එක ඇවිල්ලා 8GB RAM එකක් 512GB NVMe එකක් බලා ගන්න පුළුවන්. අනිත් models වල මේ දේවල් වැඩි වෙනවා බලා ගන්න පුළුවන්. ඒ අනුව මේ ලැප්ටොප් එකේ price එකත් ඉහළ පහළ යනවා. ඉතින් මේකේ audio පැත්ත බැලුවොත් එහෙනම් මේකේ Dolby Atmos වලින් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ sound system එකක්, ගොඩක් හොඳ sound experience එකක් ඔයාලට මේ ලැප්ටොප් එකේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම තව AI noise cancelling ටෙක්නෝලොජි එකක් මේක රන් වෙනවා. මේකේ power supply එක ගැන කතා කරොත් එහෙම මේකේ power supply එක ගැන 200 watt adapter එකක්, AC adapter එකක්, 200 watt AC adapter එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි ලැප්ටොප් එකේ සරලම විස්තරය. ඉතින් මම කිව්වා ඔයගොල්ලන්ට මේකේ models 3ක් බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා ඇති මේ models 3. ඉතින් ඔයාලට මේකේ capacity එක අනුව මේකේ يعني ඔයාලට ඕන කරන capacity එක අනුව මේකේ මිල එහෙට මෙහෙට වෙනවා. තාම මම හිතන්නේ මේක තාම ලංකාවට අවිල්ලා නැහැ. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට ASUS TUF Gaming A14 කියන gaming laptop එක ලංකාවේ පළවෙනි වතාවට අරගෙන ඉන්නේ මෙන්න මේ channel එකෙන්. අලුතින්ම release වෙන devices උණුවෙන්ම ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම SL Tech Game Nexus YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. Black Pula කියලා තියෙනවා. ඒගොල්ලෝගේ අලුත්ම tab එකක් එනවා කියලා ඉස්සරහට. ඒක ගැන වීඩියෝ එකක් මම අනිවාර්යයෙන්ම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තාම release කරලා නැහැ. release කරනකම් මම මේ බලාගෙන ඉන්නේ. ඉතින් ඒක release කරපු ගමන්ම වීඩියෝ එකක් වැඩනවා අපේ channel එකේ. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මේ laptop එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අලුතින්ම release වෙන device ගැන videos ඔයාලට බලන්න ඕන නම් ඔයාලට කැමති නම් මේ වගේ videos බලන්න. අනිවාර්යයෙන්ම SL Tech Game Nexus මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell notification එක on කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එනවා. ඔයාගේ phone එකට එනවා. එහෙනම් මම ගිහින් යන්න. කට්ටියටම goodbye. පරිස්සමින් ඉන්න.